යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස ඔබට ආශිර්වාදමත් දවසක්ම වේවා. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය දෙස අපි බලන්නට යනවා. ඒ ස්ථානයේ කියනවා බලාපොරොත්තු වෙයි ප්‍රීති වෙන්න, විපතේදී ඉවසිලිමත් වෙන්න, යාඥාවෙහි නොකඩව යෙදෙන්න කියලා රෝම පොතේ 12 ඒ ආකාරයෙන් පාවුල්තුමා අපට උපදෙස් දෙනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, මිනිසෙක් හැටියට අපි මේ සමාජයේ පවුලේ නිවසේ ජීවත් වෙනකොට බලාපොරොත්තුවක් අවශ්‍යයි ජීවත් වෙන්නට. බලාපොරොත්තුවක් නැතුව මිනිසෙකුට ජීවත් වෙන්න බෑ. ඒ වගේම තමයි අපිට බලාපොරොත්තුව ජීවිතයට ළඟා කරගන්න පුළුවන් එකම දේ තමයි දෙවියන් වහන්සේට යාඥා කිරීම. දෙවියන් වහන්සේට ඔබ යාඥා කරන විට ඔබගේ හදවත තුළ දෙවියන් වහන්සේ බලාපොරොත්තු ඇති කරනවා. ඒ විතරක්ම නෙමෙයි, අපි මේ යන්නා වූ ගමන තුළදී අපිට එන විවිධ ප්‍රශ්න, කුණාටු වගේ බාධාවන්, ගැටලු වලින් ජය ගන්නට යාඥාව කියන ඒ ක්‍රියාව අපිට මහත් උපකාරයක් ලැබෙනවා. ඒ විතරක්ම නෙවෙයි මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, යාඥාව තුළින් අපිට බලාපොරොත්තුව, ඉවසීම, ප්‍රීතිය ලැබෙනවා. ඒකට හේතුව තමයි යාඥාව අපි අපේ ජීවිතේ නොකඩවා තබාගත යුතුයි. ප්‍රීතිය, බලාපොරොත්තුව, ඉවසීම අපිට ලැබීමට නම්, එසේනම් අපි නොකඩවා නතර නොකර දෙවියන් වහන්සේට යාඥා කරමු. මන්ද ඒ තුලින් ඔබට බලාපොරොත්තුව, ප්‍රීතිය, ඉවසීම, ප්‍රශ්නවලින් ජය ගැනීමට ඒ අවශ්‍ය බලය දෙවියන් වහන්සේ ඔබට ලබා දේවි. අද දවස තුළ මා ඔබ වෙනුවෙන් යාඥා කරන්නම්. ස්වාමිනී, මේ දවසේ යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් යමෙක් බලාපොරොත්තු රහිතව සිටිනවාද, ස්වාමිනී, යාඥාව තුළින් ඔබ වහන්සේ ඒ මනුෂ්‍යයන්ට බලාපොරොත්තුව දෙන්න, ප්‍රීතිය දෙන්න, ඉවසීම දෙන්න, ජය ලබා දෙන්න. ස්වාමිනී, වහන්සේගේ පුදුම බලය ඔවුන්ට දකින්න උදව් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස ඔබට මම ජයග්‍රාහීම දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර, ඔබ අපගේ YouTube channelය තාම subscribe කර නැත්නම් ඒ subscribe කර මේ දෙවියන් වහන්සේගේ වචනය සම්බන්ධ පණිවිඩය හැමෝටම දැන ගැනීම පිණිස ෂෙයා කරන ලෙස ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට යේසු පිහිටයි.